සුබ දවසක්. අද ලෝකෙ විඳින්න නම් අලුත් ජොබ් එකක් හොයාගන්න නම් ඔයාගේ ජීවිතයේ තව පියවරක් ඉස්සරහට යන්න ඕන නම් කමියුනිකේෂන් ස්කිල් කියන එක අනිවාර්ය දෙයක්. ඔයාට හැමදේටම ක්වොලිෆිකේෂන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඩිග්‍රී එකක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට හරියට කමියුනිකේට් කරන්න බැරි නම් ඔයාගේ ටැලන්ට් එක අනිත් අයගේ අවධානයට ලක් වෙන්නේ නැහැ. එහෙනම් අද අපි බලමු ප්‍රොෆෙෂනල් ජීවිතයේදී ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් වැඩි කරගන්නේ කොහොමද කියලා. කමියුනිකේෂන් ස්කිල් කියන්නේ කතා කරන එක විතරක්ම නෙවෙයි. හැබැයි ගොඩ දෙනෙක්ගේ මතයක් තමයි කමියුනිකේෂන් ස්කිල් කියන එක කතා කරන එකෙන් විතරක් ප්‍රොවයිඩ් වෙනවා කියන එක. කමියුනිකේෂන් ස්කිල් කියන එකේ හරිම මීනින් එක තමයි ක්ලියරි දෙයක් අහගෙන ඒක තේරුම් අරගෙන අනිත් කෙනාට ක්ලියර් මෙසේජ් එකක් දෙන එක. කමියුනිකේෂන් ස්කිල්ස් වල ෆස්ට් ස්ටෙප් එක විදිහට අපි හොඳින් සවන් දෙන්න ඕන. එක්සාම්පල් එකක් විදිහට ඔයා වැඩ කරන ඔෆිස් එකේ ක්ලයන්ට්ස්ලාත් එක්ක ටීම් එකත් එක්ක එයාලගේ අදහස් ආකල්ප අවශ්‍යතාවලට හොඳින් නැහුම්කන් දෙන එක ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් වල ප්ලස් පොයින්ට් එකක්. කමියුනිකේෂන් ස්කිල්ස් වල සෙකන්ඩ් ස්ටෙප් එක තමයි ඔයාගේ මෙසේජ් එක හරිම සිම්පල් විදිහට අනිත් එක්කෙනාට ඩිලිවර් කරන එක. ඒ කියන්නේ ඔයා දෙන මෙසේජ් එක තව කෙනෙක්ට හරිම සිම්පල්, ක්ලියර්, ෆ්‍රෙන්ඩ්ලි ටෝන් එකකින් ඩිලිවර් කරන එක. කමියුනිකේෂන් ස්කිල්ස් වල තර්ඩ් ස්ටෙප් එක තමයි බොඩි ලැන්ග්වේජ් එක. ඔයාගේ හිනාව, ඔයාගේ අයි කන්ටැක්ට්ස්, ඔයාගේ හෑන්ඩ් මූව්මන්ට්ස් මේවා ඔයා කියන දේවල් වලට ලොකු බලපෑමක් එකතු කරනවා. අනිත් අය ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් දැනගන්නවා ඔයා ජෙනුයින්ද, ඔයා කොන්ෆිඩන්ට්ද කියලා. කමියුනිකේෂන් ස්කිල්ස් වල ස්ටෙප් නම්බර් 4 තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඩිවලොප් කරන එක. කොන්ෆිඩන්ස් කියන එක නැචරලි එන්නේ නැහැ. ඔයා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔයා මිරර් එක ඉස්සරහට ගිහින් ඔයත් එක්කම දවසකට විනාඩි 5ක් කතා කරලා බලන්න. ඔයාගේ වොයිස් ටෝන් එක, ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් මේවා රෙකෝඩ් කරලා බලන්න. මොකද මේ වගේ ප්‍රැක්ටිස් එකකින් ඔයාගේ කොන්ෆිඩන්ට් එක ගොඩක් ඉම්ප්‍රූව් වෙනවා. කමියුනිකේෂන් ස්කිල්ස් වල ස්ටෙප් නම්බර් 5 තමයි ෆීඩ්බැක් ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ ඔෆිස් එකේ ටීම් එකෙන්, ඔයාගේ යාළුවන්ගෙන් ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් ගැන ෆීඩ්බැක් ගන්න එක. ඔයා ඒ අයගෙන් අහලා දැනගන්න ඔයාගේ කමියුනිකේෂන් ස්කිල්ස් වල මොන වගේ දේවල්ද ඉම්ප්‍රූව් වෙන්න ඕන කියලා. එහෙම කරොත් තමයි ඔයාට ඒකෙන් රියල් ග්‍රෝත් එකක් ලැබෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ good communication කියන්නේ ගොඩක් කතා කරන එක නෙවෙයි. මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරොත් ඔයා කමියුනිකේට් කරන දේ ඉෆෙක්ටිව්ලි ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකටත් යූස්ෆුල් වෙයි. මේ වගේ යූස්ෆුල් වීඩියෝස් දිගටම නරඹන්න එවර්විෂන් අපේ YouTube channel එක අදම subscribe කරන්න.